හැමදාම ඉතින් අපි බටු මෝජු හදන නිසා වෙනසකටත් එක්ක මෙන්න මේ විදිහට හදලා බලන්න කහබත් එහෙම හදන දවසකට. ඉතින් මේක මම හදාගත්තේ මේ ලොකු බටු වලින්. ඉතින් මේ බටු සාමාන්‍යයෙන් මේ වගේ කෑලි වලට පෙති මම කපා ගත්තා. ඔයාලට කැමති විදියකට දිගට කපා ගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ පෙති කපා ගන්නත් පුළුවන්. ඊගාවට මේ ටික කපලා මම කහ කුඩු තේ හැඳි කාලකුයි 3-5 තේ හැඳකුයි ඒ වගේම මිරිස් කුඩු තේ හැඳකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ වෙන්න මම එකතු කරගත්තා. ඒ වගේම ලුණු කුඩු රසානුව ටිකක් එකතු කරගෙන ඔලිව් ඔයිල් ටිකක් මම ගත්තා. ඉතින් ඔයාලට මේ වෙලාවට ඔලිව් ඔයිල් වෙනුවට පොල් තෙල්, එළවලු තෙල් ඕන තෙල් එකක් ගන්න පුළුවන්. මේ වගේ තෙල් චුට්ටකුත් එකතු කරලා මේක මම කලවම් කරගෙන වතුර ටික ටික එකතු කරලා මේක පේස්ට් එකක් වගේ හදා ගන්නවා. පේස්ට් එක වගේ මම මේක හදාගත්තට පස්සේ මේ ටික ඔක්කොම මම හොඳට මේ බටු වල තවර ගන්නවා. මේ පේස්ට් එක මේ වගේ හදා ගන්න. හදාගත්තට පස්සේ තියෙන්නේ මේ බටු වල හොඳට තවර ගන්න. මම මේ පළවෙනිම එකේ ගාන ප්‍රමාණය චුට්ටක් මට වැඩි වුණා. පස්සේ මම ඒක අතින් එහෙට මෙහෙට කරලා ප්‍රමාණය අඩු කරලා මෙන්න මේ වගේ ප්‍රමාණ වලට ගාගත්තා. ඊගාවට බිස්කට් කුඩු ටිකක් අරගෙන මම කරන්නේ මේ බටු ටික බිස්කට් කුඩු වල චුට්ටක් තවර ගන්නවා. මෙන්න මේ විදියට වෙන මුකුත් ගාන්නේ නැතුව. මේ වගේ තවරගෙන මේ ටිකත් ඔක්කොම පැත්තකින් තියාගෙන මම මේක බැද ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් තෙල් ටිකක් ස්ප්‍රේ කරලා බැද ගන්න. මම බැදගත්ත වෙලාවේ තමයි මට ඒක තේරුනේ අපරාධේ මට තෙල් ටිකක් ස්ප්‍රේ කරලා බැද ගන්න තිබ්බා කියලා. මොකද මම මුලින්ම දාපු තෙල් ටික ඔක්කොම බටු වලට උරා ගත්තා. හැබැයි මුලින්ම බැදගත්තේ බටු ටිකේ රස ටිකක් වැඩි. ඒ වුණාට අර තෙල් චුට්ටක් වැඩි නිසා මට හිතුණා තෙල් ස්ප්‍රේ කරලා ගත්තනම් හරි තෙල් මීට වඩා ටිකක් අඩුවෙන් ගත්තනම් හොඳයි කියලා. ඉතින් ඔයාලට කැමති නම් මේ වගේ තෙල් දාලා දෙපාරම බැද ගන්න. මම දෙවෙනි පාර තෙල් හරිම පොඩ්ඩයි එකතු කරලා බැදගත්තේ. මේ වගේ මේක ලිපේ තියලා ඔයාලට පුළුවන් හොඳට විනාඩි 5ක් විතර දෙපැත්ත මාරු කරලා බැද ගන්න. ඉතින් ওই විදිහට තමයි මම මුල්ම බටු ටික බැදගත්තේ. ඉතින් පළවෙනි සැරේ බැදෙනකොටම බටු හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් අනිත් පැත්තත් මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ ලිපෙන් අයින් කරගන්න. ඊගාවට දෙවෙනි ටිකත් මම තෙල් චුට්ටක් ලිපට පෑන් එකට දාලා තමයි මම බැදගත්තේ. මේ රෙසිපි එක කන වෙලාවේ මට හිතුණා මේක කහබත් වලටත් හොඳටම ගැලපෙනවා. ඒ වගේම අපි ඔය මස් මාළු නැතුව හදන්නේ පරිප්පු වගේ විතරක්. අනේ ඒ වගේ දවසකට උනත් මේ බටු එක හැදුවොත් නියමටම ගැලපෙයි කියලා මට හිතුණා. ඉතින් අනිවාර්යෙන්ම මේ බටු රෙසිපි එක try කරලා බලන්න. ඉතින් try කරලා බැලුවොත් හැමදාම වගේ රස මට කියන්න අමතක කරන්න එපා. ඇත්තටම මාරම රසක් තියෙන්නේ මේ බටු එකේ. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපුවාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම් ඉක්මනින්ම තව අලුත් ලේසි රෙසිපි එකක් අරගෙන ඔයාලව බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.